ජීවිතයේ සැඳෑ සමේ එලිපත්ත මත ඉඳන් මෙහෙම hina වෙන්න පුළුවන්. තමන් මේ තාක් ගෙවපු ඒ ජීවිතේ තෘප්තියෙන් අනුස්මරණය කළ හැකි කෙනෙකුට විතරයි. මට පහේ අවුරුද්දේ විතර පෙරදින විශ්වවිද්‍යාලයේ අක්බාර් හෝල් එකේ මම වැඩට ගියා. ඒ වැඩට යනකොට මම පැණිදිනේ සාරනන්ද පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන්න යමින් හිටියා. එතෙන්දී දැන හඳුනාගත්තා. 1966 අගෝස්තු මාසේ දෙපැත්තෙන්ම දෙමව්පියෝ එකතු වෙලා අකසාද බැඳලා දුන්නා. ඊට අපිට ඒ තරම් දැනීමක් නැහැ. ආදරය කියන එක විතරයි දැනුනේ. ඒ ඔස්සේ තමයි අපි දෙන්න හම්බෙන්නේ. තෘප්තිමත් පවුල් සම්බන්ධතාවයකට ආදරය අවශ්‍යයි. ඒත් ආදරය රැඳෙන්න ශක්තිමත් ආර්ථික පදනමක් නැතුව බෑ. ලංකාවේ මැදපාන්තික ජීවිතය කියන්නේ ඉස්පාසුවක් නැති අලකලංචයකට. බෑටේ රස්සාවට බෑ ජීවිතයේ උවමනාවට සරිලන ආදායමක් දෙන්න. ඒකයි ඒ. දිවා කාලයේ විවේකී සුවයෙන් ගත කරන මේ කාන්තාව රෙජිනා අලු විහාරේ. ඇගේ තෘප්තිමත් ජීවිතයේ ආර්ථික රහස කවුරුත් විශ්මයට පත් කරන එකක්. ඇස්වහක් කටවහක් නෑ. අපි මේ කියන්න යන්නේ ඒ කතාව. රෙජිනා ඇතුළු පවුලේ අයගේ ජීවන වෘත්තිය ගවපට්ටි පාලනය. වාණිජ මට්ටමින් ගවපට්ටි පාලනය කිව් ගමන් අපේ මනසේ මැවෙන්නේ විශාල තනබිම්. ඒවායේ දිගේලි කළ දහස් ගණන් ගවයින්. ඒත් රෙජිනාගේ නිවස සහිත මුළු වත්තම පර්චස් 28ක් විතරයි. මේ දර්ශනීය මල්වත්තත් ඒ පසුබිමේ තියෙන නිවසත් දකින කිසි කෙනෙක් මේ වත්තේ එළදෙනුන් 32ක් සහිත ගවපට්ටියක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ. ඒත් ඉන්නවා හොඳ සෞඛ්‍ය සම්පන්න නිරෝගී එළදෙනුන් 32ක්. රෙජිනාගේ පවුලේ අයගේ දවස ඉතාමත් සැලසුම් සහගතව ගෙවන එකක්. මම පහට නැගිටලා කිරි අරගෙන කිරි වීදුරුවක් ගෙදර අයට බොන්නට දීලා තමයි මම වැඩ පටන් ගන්නෙ. ඒ කිරි දුන්නට පස්සේ තමයි ගෙදර යන්නේ ඉතුරු වැඩ කොටස් පටන් ගන්නට. කියන්නේ නංගිගේ පුතයි මගේ මහත්තයයි දෙන්න. උදේවරුවේ ගවපට්ටියේ ගෙවන වෙහෙසකර පෑ ගණන මේ පවුලේ අය ගත කරන්නේ තෘප්තියෙන්. තමන්ට ජීවිකාව කර දෙන මේ ගවයින්ගේ සෞඛ්‍යාරක්ෂාව පෝෂණය වැනි දෑ ගැන ඔවුන් ඉතා සැලකිලිමත්. මේ ගවයින් ආහාර පිණිස කැලිකසල සොයා මංමාවත්වල සැරිසරන්නේ නැහැ. අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් දැඩි දුක්පීඩා විඳින්නෙත් නැහැ. මේ සතුන් ඉතා සෙනෙහසින් රැකබලා ගැනීම මේ අයට අසීමිත සතුටක් ගෙන දෙන්නක්. කිරි එකතු කරන ලොරියට දුවාගත් කිරි බාරදීමෙන් පසුව උදේවරුවේ ගවගාලේ වැඩ කටයුතු නිමා වෙනවා. එතනින් පස්සේ මම මූටකට සෝදාගෙන එනවා. එතකොට මගේ මහත්තයයි නංගි තනකොළ කපන්න යන්නට පිටත් වෙන්න සූදානම්. සමහර දවස්වල රෙජිනාත් යනවා. ගවයින්ගේ ආහාරය සඳහා තනකොළ කපාගන්නේ පාර දෙපස බෑවුම්වල ඉබේ වැවෙන තනතිරු වලින්. මේ තනකොළ කපා සුද්ධ පවිත්‍ර කරන්න නගර සභාවට සෑහෙන වියදමක් දරන්න වෙනවා ඇති. ඒ අතින්
තමන්ගේ ගවපට්ටියේ ගවයින්ට කෑම සපයන ගමන් මේ අය අතින් අමතර සමාජ සේවාවකුත් කෙරෙනවා. නගරයේ මැදින් ඇදෙන මේ තනකොළ පුරවාගත් ට්‍රැක්ටරයේ පිටිපස්සෙන් නැගලා මේ ගෙවිලියන් දෙදෙනා යන්නේ ආඩම්බරේ. අව්ව වැටෙන්න කලින් තනකොළ කපන් ආවට පස්සේ කාටත් හොඳ විවේකයක්. රෙජිනාගේ සැමියට පුංචි නින්දක්. රෙජිනා පොතක් පත්තරයක් බලනවා. මේ අයත් විවේක ගන්නවා. මේ ගොවි පවුලට විවේක සුවයක් තිබුණට නගරයට විවේකයක් නෑ. ඒ සඳහා අවසරයක් සිය ජීවන වෘත්තීන්ගෙන් නාගරිකයන්ට ලැබෙන්නේ නැති නිසා. උදේවරුවේ වැඩ නිම වුණාට පස්සේ ඉඳන් නැවත හවස 4 පමණ වෙනකල් ලැබෙන විවේකය රෙජිනා ප්‍රයෝජනවත්ව ගත කරනවා. ඇය සමාජ සේවිකාවක්, සාමදාන විනිශ්චයකාරවරියක්, විවිධ ස්වේච්ඡා සංවිධාන, කාන්තා සංවිධානවල වගකීම් දරන නිලධාරිනියක්. හොඳින් ඇඳ පැළඳ යන මෑ ගොපලුලියක් කියා කවුරුන් විශ්වාස කරයිද? පේරාදෙණිය වැනි අතිශය ජනාකීර්ණ නගරයක් මැද්දේ අවුරුදු 40ක් තිස්සේ පවත්වාගෙන යන මේ ගොවිපළ පිළිබඳ කිසිවෙක් කිසිදා කිසිදු මැසිවිල්ලක් නගා නැහැ. ඒ කිසිදු පාරිසරික හානියක් සිදු නොවන පරිදි එය පවත්වාගෙන යන නිසායි. මගේ ගෙට අහලින් තියෙන්නේ මේ පේරාදෙණිය සරසවි වෙන මහා විදුහල. මගේ ගෙට පිටුපස්සෙන් තියෙන්නේ ගැට්නබේ රාජෝපනාරාම විහාරස්ථානය. ඊට එහා පැත්තෙන් තියෙන්නේ මේ පසු වෛද්‍ය රෝහල සහ එහි ප්‍රධාන වෛද්‍යවරයා. මේ මහත්මයා සමග විවාහ වෙලා මෙතනට ඇවිල්ලා අවුරුදු දැන් 40 සම්පූර්ණ වෙන්නට යනවා. ඒ කාල සීමාව තුළදී මේ දක්වා කිසිම කෙනෙකුගෙන් කිසිම අවහිරයක් කිසිම අප්‍රසාදයක් අපිට පළ වෙලා නැහැ. ඒකට හේතුව අපි ඒ කරන කටයුත්ත හරියාකාරව හරි විදිහට කරන නිසා. ගවගාල තුල එකතු වන සියලුම අපද්‍රව්‍ය හරවා යවන්නේ වායු රෝධනය කළ ජීවවායු ටැංකියකට. ජීවවායු නිපදවීමෙන් පසු පිටතට පැමිණෙන්නේ සරු පොහොරක්. මේ මල්ගස් මේ තරම් සරුසාරෝ වැඩෙන්නෙත්, මේ මල් මේ තරම් පැහැපත් වෙන්නෙත් මේ පොහොරින්. ගොම පොහොර කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. මේ පොහොර උරයක් කොළඹ පළාතේ රුපියල් 200ක් විතර වෙනවා. මේ පොහොර ලොරිය සෑහෙන්න වටිනවා. ජීවවායු පද්ධතියෙන් උපදින වායුව මේ ගෙදර පරිභෝජනයට උවමනාවටත් වඩා වැඩි. මේ උදුන දවසක් දල්වා තිබුණත් නොකඩවා අවුලවන්න පුළුවන් වායු ප්‍රමාණයක් මේ ජීවවායු ටැංකිය තුළ උපදිනවා. ලෝක වෙළඳපොලේ කොපමණ ගෑස් ගණන් ගියත් රෙජිනා කාටවත් ගෑස් දාන්නේ නැත්තේ අන්න ඒ හින්දා. තමන්ගේ ගවගාලේ සීමිත ඉඩකඩ තුළ සුවපාසුව සිටිය හැකි පමණට විතරයි ඈ අලුත් පැටවුන් තියාගන්නේ. ඉතිරි අය වෙනත් ගවපාලන කරන අයට විකිණීමෙනුත් මේ අයට අමතර ආදායමක් ලැබෙනවා. දිනකට දෙපාරක් මේ කිරිභාජන කිරියෙන් ඉතිරි යනවා. රස්සාවල් නෑ මේ මොනවත් නෑ කරගන්න විදියක් නෑ කියන පිරිස හිතන්න ඕනේ තමන්ගේ කියලා කෙනෙකුට යටත් නොවි කරන්න පුළුවන් දෙයක් තෝරා ගන්න. අපි කියන්නේ හරක්ම බලන්න කියලා.
අද ඕන තරම් මේ දේවල් තියෙනවා Tamanට සිය උත්සාහයෙන් ජීවත් වෙන්න. ඒ හරක් බලනවා කියන එක මිනිස්සු කොන් කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒක හරිම විනෝදමත් රස්සාවක්. ඇත්තටම මං හරක් කාලා බීලා බඩ පිරিলা ඉන්නකොට පුදුම සතුටක් විඳිනවා. ඉතින් සතුට වෙන්න බැරි අය ඉතින් අර නිල් පාට කොලත් හම්බ වෙනවනේ අපිට මාසෙකට දෙපාරක් චෙක් එක එනවා බැංකුවට. පූර්ණ කාලීනව ගවපාලනයේ යෙදෙන මේ යුවල වෘත්තීය ගවපාලකීන්. එහෙම නැත්නම් ගොපල්ලන්. ගවපාලනය යනු නූගත් ශ්‍රමිකයින්ගේ වෘත්තියක් යන්න ඔවුන් මිත්‍යාවක් බවට හරවා තිබෙනවා. මොවුන් නිහඬව කියා දෙන්නේ හොඳින් කළමනාකරණය කරගත් සීමිත ඉඩකඩක් තුළ ක්‍රමවත්ව කරන ගවපාලනයක් ඉහළ අධ්‍යාපනයක් ලත් අයකුට උනත් හොඳ ස්වයං රැකියාවක් බවයි. මේ ගොවිපල ගවපාලනය පිළිබඳ පුහුණු වැඩසටහන්වලදී නිතර යොදාගෙනෙන ආදර්ශ ගොවිපලක්. ගොවීන්, පර්යේෂකීන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිතරම මේ ගොවිපල අධ්‍යයනය කරන්න පැමිණෙනවා. දැන් අපි ගවපට්ටිය බලන්න දෙනවනේ මේ හැමෝටම සමහර අය දැකලා නැති අයට මේ ලොකු හරක් දැක්කහම ආසයි හිතෙනවා. ඒතකොට ඇස් වහ කට වහ කියන දෝෂ තියෙනවා කියන අපි ඒවා විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි හිතනවා මෙහෙම පළමුව මෙතන මේක දාපුවාම ඒක බලලා ගාලට යනකොට එයින් ඒක පසුබෑමකට ලක් වෙයි කියලා හිතනවා. ජීවිතය කියන්නේ විඳවන්න තියෙන කරුමයක්ම නෙවෙයි. විඳින්න තියෙන ආස්වාද ජනක දෙයක්. තමන්ගේ ජීවිතයේ එළඹීමට නියමිත සැඳෑ සමය පිළිබඳ බියක් මේ යුවලට නැහැ. මට එක දුවයි එක පුතයි ඒ දෙන්න උසස් අධ්‍යාපනයේ දක්වාම ගියේ මේ ගවපට්ටි පාලනයෙන් ලබාගත්තු මුදල් වලින් තමයි. ඒ දෙන්නට හොඳට උගන්වලා ඒ දෙන්නගේ දෑත් ශක්තිමත් කරලා අද දෙන්න හොඳ තැනක ඉන්නට කටයුතු යොදලා දුන්නේ අපි දෙන්න උරෙන් උර ගැටිලා. මං ආපහු ඒ පැත්ත හැරිලා බලනකොට මට හුඟක් ආඩම්බර වෙන්න පුළුවන්. නැවුම් කිරිතරම් සමබර පෝෂ්‍යදායී ආහාරයක් තවත් නැහැ. සැහැල්ලුවෙන් සිනහවෙන් ජීවිතය දිහා හැරේ බලන්නට රුකුලක් වුණු මේ ආස්වාද ජනක ව්‍යාපෘතිය ගැමි නාගරික කාටත් තම ගෙවත්තේ පුංචි ඉඩකඩක පටන් ගන්න පුළුවන්. අමතර ආදායමක් නිසා යහපත් වන ආර්ථිකය තමන්ට පුද්ගලිකව සහනයක්. අනේ මාත්‍යෝ මම නම් කියන්නේ අපි දැනට අවුරුදු 30කට උදේදී කිරිපිටි වර්ග තිබ්බේ වෙළඳ පොලේ 1.9 වශයෙන් තිබ්බේ. අද මේ ඇඟිලි නෙවෙයි ඔළුවේ කෙස් ගන්නට කිරිපිටි වර්ග තියෙනවා. අද සමාජයට පුරුදු කර එකම හේතුව තමයි ඒ කිරි වලට ඇබ්බැහි කිරීම මිනිසුන්ට. කිරිපිටි ආනයනය සඳහා වැය වෙන කෝටි ගණන් විදේශ විනිමයෙන් බිඳක් ඉතුරු කර ගැනීමට දායක වීම ජාතික ආර්ථිකයට රුකුලක්. මුවගේ කිරි සිනහ පිරුණු මේ වීරමාතාව ආදර්ශයට ගෙන අපි මේ දිවයින කිරි උතුරන අනාගතයකට කැන්දාගෙන යමු.